එකොමත් එක කාලෙක හරි අපූරු සුන්දර ගම්මානයක ජීවත් වෙච්ච හොඳ ගුණයහපත් ගොවි මහත්තයෙක් හිටියා. මේ ගොවි මහත්තයාට හරි සරුසාර ගොවිපලක් තිබුණා. ඒ විතරක් නෙමෙයි, ඒ ගොවිපලේ වැඩ කටයුතු හරිම මහන්සියෙන්, හරිම කැපවීමෙන්, හරිම උද්‍යෝගයෙන් තමයි මේ ගොවි මහත්තයා කරන්න පුරුදු වෙලා හිටියේ. මේ ගොවි මහත්තයාගේ ජීවිතයේ එක පුරුද්දක් තිබ්බා. ඒ තමයි ඔහු හැමදාම උදේට මේ ගමේ කෙලවරක තියෙන දොළ පාරකට වතුර ගේන්න යන්න පුරුදු වෙලා හිටියා. ඉතින් හැමදාම උදේට එක වගේම කල දෙකක් පුංචි දර කදක බැඳගෙන මේ ගොවි මහත්තයා උදේම යනවා අර ගොවිපලට අවශ්‍ය වතුර ටික ගේන්න මේ දොළ පාරට. ගොවි මහත්තයා මේ වතුර ගේන්න පාවිච්චි කරපු කල දෙක එක වගේම කල දෙකක් වගේ පෙනුනට මේ කල දෙකේ පොඩි වෙනසක් තිබ්බා. කල දෙකෙන් එක කලයක් හරි අංග සම්පූර්ණ පරිපූර්ණ ලස්සන කලයක්. හැබැයි අනිත් කලේ ටිකක් පරණ වෙලා, ඒ විතරක් නෙමෙයි ටිකක් paludu වෙලා මේකට වතුර දැම්මහම වතුරත් චුට්ටක් වගේ කාන්දු වෙන ගතියක් තිබුණා. ඉතින් කොහොම වුණත් මේ ගොවි මහත්තයා හැමදාම වතුර ගේන්න අරන් යන්නේ මේ කල දෙකම තමයි. ඉතින් කල දෙකට උදේ පාන්දර දොළපාරෙන් වතුර පුරෝගෙන මේ ගොවි මහත්තයා තමන්ගේ ගොවිපලට ඇවිල්ලා බලනකොට අර අංග සම්පූර්ණ හොඳ කලේ වතුර හැමදාම පිරිලම තියෙනවා. හැබැයි අර paludu වෙච්ච කලේ හැමදාම වතුර කාන්දු වෙලා ගොවිපලට එනකොට ඉතුරු වෙන්නේ කලෙන් භාගයක් විතර වතුර. ඉතින් මේ තත්ත්වය හැමදාම මෙහෙම වුණාට ගොවි මහත්තයා මේක වැඩි ගාණක් ගන්නෙ නෑ. ගොවි මහත්තයා හැමදාම මේ කල දෙකම පාවිච්චි කරලා මේ රාජකාරිය සම්පූර්ණ කරන්න පුරුදු වෙලා හිටියා. දැන් ඉතින් හැමදාම ගොවිපලට ඇවිල්ලා බලනකොට පිරුණු කලේ වතුර හැමදාම හොඳට තියෙනවා, paluduණු කලේ වතුර ටිකක් අඩු වෙලානේ තියෙන්නේ. ඉතින් මේ ගැන පිරුණු කලේ ටිකක් ආඩම්බරෙන් අභිමාණයෙන් තමයි හිටියේ. ඒ විතරක් නෙමෙයි, පිරුණු කලය මේ paludu වෙච්ච කලයට මේ ගැන සමච්චල් කරන්නටත් පටන් ගත්තා. මේ පිරුණු කලය හැමදාම paludu වෙච්ච කලයට මෙන්න මේ වගේ කතාවක් කියනවා. බලන්නකෝ, මම තමයි අපේ ගොවි මහත්තයාට හොඳම සේවය සපයන එක්කෙනා. මම හැමදාම වතුර පුරවගත්තාම ඒ වතුර ටික ඒ විදිහටම කිසිම අඩුවක් නැතුව ගොවි මහත්තයාට ගෙදරටම ගෙනල්ලා දෙනවා. හැබැයි බලන්නකෝ, ඔයා හැමදාම ගොවි මහත්තයා මහන්සි වෙලා වතුර පුරවනවා. හැබැයි ඔයා ගොවිපලට එනකොට භාගයක්ම වතුර හරලා. ඉතින් ඔයාගෙන් නම් ඇත්තටම කිසි වැඩක් නැහැ. මම තමයි මේකේ ගොවි මහත්තයාට හොඳම සේවය දෙන කලය. මෙන්න මේ විදිහට හැමදාම පිරුණු කලය paludu වෙච්ච කලයට යම්කිසි සමච්චල් සහගත කතා කියනවා. මෙන්න මේ වගේ නෝක්කාඩු කී ඉන්නවා. දැන් මේක ගැන සද්ද නැතුව හිටියට ටික කාලයක් ගත වෙනකොට paludu වෙච්ච කලයට හරියට ඇතුලෙන් දුක හිතෙන්න පටන් ගත්තා. ටික කාලයක් යනකොට paludu වෙච්ච කලේ තනියම හිතන්න පටන් ගත්තා. ඇත්ත තමයි පිරුණු කලේ කියන කතාව. මං හැමදාම ගොවි මහත්තයාගේ වතුර ටිකෙන් භාගයක් හලනවනේ මේ ගොවිපලට එනකොට. මං ඇත්තටම ගොවි මහත්තයාට එච්චර වටින්නේ නැතුව ඇති. මං එච්චර හොඳ සේවයක් ගොවි මහත්තයාට කරන්නේ නැතුව ඇති. මට මේ ගැන හරි දුකයි කියලා paludu වෙච්ච කලේ හරි දුකෙන් කනස්සල්ලෙන් කාලය ගත කරා. මෙහෙම කාලය ගත කරනවත් එක්කම පිරුණු කලේ සමච්චල් සහගත කතාවත් ටික වැඩි වෙන්න ගත්තා. දැන් කාලයත් එක්ක paludu වෙච්ච කලයට හොඳටම හිත රිදිලා දවසක් paludu වෙච්ච කලය ගොවි මහත්තයාට කතා කරලා මෙන්න මෙහෙම කතාවක් කියනවා. අනේ ගොවි මහත්තයා, මට ඇත්තටම සමා වෙන්න. මං හරි හිතේ කනස්සල්ලෙන් ඉන්නේ. මොකද ඔබ මහන්සි වෙලා වතුර පිරෙව්වට මට කවදාවත් ඔයා පුරවන වතුර ටික ඒ විදිහටම ගොවිපලට ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැහැ. හැමදාම මේ කාන්දු වෙන එකත් එක්ක මගෙන් ඔයාට හොඳ සේවයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන මට සමා වෙන්න කියලා මේ paludu වෙච්ච කලේ ගොවි මහත්තයාට දුකෙන් කිව්වා. මේ කතාව අහගෙන හිටපු ගොවි මහත්තයා කිව්වා, ඒක තමයි ඔයා මේ කාලෙක ඉඳන් දුකෙන් ඉන්නේ. ඉන්නකො මං ඔයාට හෙට උදේට යම්කිසි දෙයක් පෙන්වන්නම් කියලා. දැන් මෙහෙම පහෝදා දවස උදා වුණාට පස්සේ ගොවි මහත්තයා මේ කල දෙක පුරුදු විදිහටම කද බැඳගෙන දොළ පාරට ගිහිල්ලා වතුර පුරවගෙන එනවා. දැන් ඉතින් පුරුදු විදිහටම වතුර පුරවගෙන පාරේ ඇවිදගෙන එනකොට මේ paludu වෙච්ච කලෙන් ටික වතුර කාන්දු වෙන්න පටන් ගත්තා. පාරේ ටික දුරක් ඇවිදගෙන එනකොට ගොවි මහත්තයා කියනවා paludu වෙච්ච කලයට, ඔයා චුට්ටක් ඔයාගේ ඔය යන පැත්තෙන් පාර අයිනේ බිම බලන්නකෝ යන ගමන් කියලා. දැන් paludu වෙච්ච කලය මේ ගමන අතරතුරේ තමන්ගේ එන පැත්තේ පාර බිම බලන්න පටන් ගත්තා. බිම බලනකොට paludu වෙච්ච කලයට පුදුමාකාර හිතා ගන්න බැරි හැඟීමක් ඇති වුණා. ඇයි දන්නවද? මේ paludu වෙච්ච කලේ යන පැත්තේ දිගටම පාර අයිනේ ලස්සන මල් ගස් වැවිලා. ඒ මල් ගස් වල මල් පිරීලා ලස්සන පාට මල් වලින් මේ පාර අයින හරි ලස්සනට හැඩ වෙලා. ඒ විතරක් නෙමෙයි, මීමැස්සෝ, බඹරු, සමනල්ලු වගේ සත්තු ඒ මල් ගස් වල වහලා පැණි බොන්න පවා ඇවිල්ලා හිටියා. ඉතින් මේ paludu වෙච්ච කලයට මේ සිදුවීම දැක්කහම පුදුමාකාර සතුටක් ඇති වුණා.
හැබැයි මේ විදිහට පාර එන අතර බොහෝම සතුටින් ආවට ගොවිපලට ආවට පස්සේ පළුදු වෙච්ච කලයට ආපහු දුක හිතුණා. ඇයි පාරේදී සතුටු වෙවි ආවට මොකද ගොවිපලට ඇවිල්ලා බලනකොට ආයෙත් පරණ පුරුදු විදිහටම කලෙන් භාගයක්ම වතුර ටික කාන්දු වෙලා ගිහිල්ලා. ඉතින් පළුදු වෙච්ච කලේ ආයෙත් දුක් වෙන්න පටන් ගත්තා. මේ දිහා බලාගෙන හිටපු ගොවි මහත්තයා පළුදු වෙච්ච කලයට මෙන්න මෙහෙම කිව්වා. ඔයා තාමත් මේ ගැන දුකින් ඉන්නේ. හැබැයි ඔයා දන්නවද ඔයාගේ වටිනාකම කොච්චරද කියලා? මම මීට කාලයකට කලින් ඔය දොළ පාරට යනකොට ඔය පාර දෙපැත්තේ මල්ලට වගේක් ඉහගෙන ගියා. ඒ මල්ලටවලට නමුත් මට කවදාවත් වතුර දාන්න සාත්තු කරන්න පුළුවන් කමක් හම්බුනේ නැහැ. හැබැයි හැමදාම ඔයත් එක්ක මම මේ වතුර අරගෙන එනකොට ඔයාගෙන් කාන්දු වෙන වතුර ටික ඒ මල්ලටවලට වැවිලා ඒ මල්ලට ගස් බවට පත් වෙලා අද ලස්සන මල් වගාවක් තියෙනවා. ඔයා දැක්කද පාරේ ඔයා යන පැත්තේ විතරයි මේ විදිහේ ලස්සන මල් ගස් හැදිලා තිබ්බේ. ඒ විතරක් නෙමෙයි මේ මල් ගස් ලස්සන සුවඳ මල් පිපිලා තියෙනවා. ඒ මල් වලින් සමනල්ලු පැණි උරා බොනවා. ඒ විතරක් නෙමෙයි මේ ගමේ පුද්ගලයෝ මේ මල් කඩාගෙන බුදුන්ට පූජා කරන්න යනවා, පන්සල් අරගෙන යනවා, මිනිස්සු මේකෙන් අප්‍රමාණ ප්‍රයෝජනයක් ගන්නවා. මේ හැම දෙයක්ම සිද්ධ වුණේ හැම දවසකම මම සේවයක් විදියට කරන්න ඕනේ දේ ඔයා කරපු නිසා. ඒ කියන්නේ හැම දවසකම ඔයාගෙන් කාන්දු වෙච්ච වතුර ටික නිසා තමයි මේ මල් ගස් ටිකේ ලෝකෙට මෙච්චර සේවයක් සිද්ධ වුණේ කියලා. මේ කතාව ඇහුවාම ජීවිතේ පළවෙනි වතාවට මේ පළුදු වෙච්ච කලයට තමන්ගේ වටිනාකම තේරෙන්න පටන් ගත්තා. දැන් චුට්ටක් නතර වෙලා හිතලා බලන්න ඔයත් මේ පළුදු වෙච්ච කලේ වගේ ඔයාගේ ජීවිතේ අඩුපාඩු වලටම අවධානය දෙන කෙනෙක්ද කියලා. ඇත්තටම ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ ජීවිතේ වටිනාකම මොකක්ද කියන එක හොයනවට වඩා අපේ තියෙන අඩුපාඩු weaknesses මොනවද? දුර්වලතා මොනවද කියන එක හොයලා බලන්න. ඒවා හොයලා බලලා ඒවා හදා ගන්නවට වඩා බහුතරයක් දෙනා කරන්නේ අයියෝ මට මේක නෑනේ මම මෙහෙම කෙනෙක්නේ කියලා අපේ මේ දුර්වලතා ටික අල්ලගෙන ඒ ගැන හිතින් දුක් වෙවි ඉන්න කාලේ නාස්ති කරනවා. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට අපේ ජීවිතේ හම්බ වෙනවා අපේ යම්කිසි අඩුපාඩුවක් දැක්කම ඒ අඩුපාඩුව නිරන්තරයෙන් ඔයා මෙහෙමයිනේ ඔයාට මේක නෑනේ ඔයා මෙහෙම කෙනෙක්නේ ඔයා අරක කරලා නෑනේ ඔයාට මේක නෑනේ අයියෝ බලන්නකෝ ඔයාගේ මේක හරියන්නේ නෑනේ මේ විදිහට අපේ යම්කිසි අඩුපාඩු දුර්වලතා දැක්කහම ඒවා විවේචනයට ලක් කරන පුද්ගලයෝ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවලට ඒ අඩුපාඩු අල්ලගෙන අපිට සමච්චල් කරන පුද්ගලයෝ අපේ ජීවිතේ හම්බ අපිට කවුරු හරි කෙනෙක් අඩුපාඩුවක් කිව්වහම අපි ඒක ඇත්තටම අපිට එහෙම තියනවත් දන්නේ නැහනේ කියලා අපි කාලයක් අපිව සැක කරනවා. මේ සැක කරගෙන ගිහිල්ලා කාලයක් යනකොට ඒ සැකය විශ්වාසයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිම හිතනවා ටික කාලයක් යනකොට ඇත්ත තමයි. මම මෙහෙම කෙනෙක්නේ. මට මේක නෑනේ. මේක මෙහෙම කරන්න මට පුළුවන් කමක් නෑනේ. මෙන්න මේ විදිහට අපි තහවුරු කරගන්නවා ඇත්තටම මම දුර්වලයෙක්. ඒ කියන්නේ මම වටිනාකමක් නැති පුද්ගලයෙක් කියලා. ඉතින් එහෙනම් ජීවිතේ ඔයාගේ අඩුපාඩු ගැන මෙච්චර කල් වොරි වෙච්ච කෙනෙක් නම් ඒ දේ අදම නවත්තන්න. ඒ විතරක් නෙමෙයි කවුරු හරි ඔයාගේ අඩුපාඩු වලට සමච්චල් කරලා hina වෙලා තියෙන එක නිසා හිත රිදව ගත්ත කෙනෙක් නම් කවදාවත් ජීවිතේ තමන්ගේ අඩුපාඩු වලට හිත රිදව ගන්න එපා. මොකද අඩුපාඩු කියන දේවල් අපි හරියට අවධානය දුන්නොත් අපිට පුළුවන් ඒවා අපේ ශක්තියින් බවට පත් කරගන්න. හරියට අර ඉරිතැලුණු කලේ නිසා වතුර ටික අංග සම්පූර්ණව ගේන්න බැරි වුණා. හැබැයි ඉරිතැලුණු කලේ නිසා පාරායිනේ මල් වලින් ඒ ගමේම ඉන්න මිනිසුන්ට ලොකු සේවයක් සැපයුණා. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයේ අඩුපාඩු තියෙනවා දුර්වලතා තියෙනවා කියලා හඳුනාගත්ත කෙනෙක් නම් ඔබ සමහර දුර්වලතා ඔබට ශක්තියින් බවට පත් කරගන්නට පුළුවන්. ඒ වගේම සමහර දුර්වලතා ඔබට වෙනස් කරන්න බැරි නම් අඩුපාඩු ඔබට වෙනස් කරන්නට බැරි නම් ඒත් තමන්ගේ වටිනාකම අඩුයි ඒක නිසා කියලා තමන්ව කවදාවත් අවතක්සේරුවට ලක් කරන්නට එපා. මොකද ඔබ අහලා තියෙනවා බීතෝවන් කියලා කියන්නේ මේ ලෝකයේ බිහි වෙච්ච අති විශිෂ්ට සංගීත සංධ්වනි නිර්මාණය කරපු දැවැන්තෙක්. හැබැයි බීතෝවන් කියලා කියන්නේ ඇත්තටම බිහිරි පුද්ගලයෙක්. ඔහු බිහිරි පුද්ගලයෙක් වෙලත් ඔහු අතින් නිර්මාණය වුණු සංගීත සංධ්වනි මේ ලෝකයේ සමකල නොහැකි සංගීත සංධ්වනි බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ජෝන් මිල්ටන් කියන කවියා අන්ධයෙක්. ඔහු අන්ධයෙක් වීම නිසාම ඔහුට මේ සෝභා සෞන්දර්යයේ තියෙන විශිෂ්ටතම චමත්කාරය කියන එක හරි අපූර්වට කවියට නගන්න පුරුදු වෙලා තියෙනවා. ඔහුගේ කවි වලට සම කරන්න පුළුවන් කවියෙක් මේ ලෝකෙ මෙතෙක් කල කවදාවත් බිහි වෙලා නැහැ. ඒ අඩුපාඩු නිසාම
විශිෂ්ටත්වයට පත්වෙච්ච පුද්ගලයෝ. ඉතින් ඒ නිසා කවදාවත් තමන්ගේ ජීවිතයේ අඩුපාඩු දුර්වලතා අවතක්සේරුවට ලක් කරන්න එපා. මොකද අඩුපාඩු නැති පුද්ගලයෝ මේ ලෝකේ කවුරුත් නැහැ. තමන්ගේ තියෙන අඩුපාඩු ශක්තියින් බවට පත් කරගන්න, තමන්ගේ වටිනාකම කියන එක දිනෙන් දින වර්ධනය කරන්න ඔබ උත්සාහය දරන්න. ඉතින් මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි ලෝකේ ඔයාට සලකන්නේ කොහොමද කියන එක ඔයාට වැඩක් නැහැ. වඩා වැදගත් වෙන්නේ ඔයා ඇත්තටම ඔයාට දීලා තියෙන වටිනාකම මොකක්ද කියන එක විතරයි. මොකද ජීවිතේ වටිනාකමක් නැහැ කියලා ඔබට ඔබ ගැන හිතලා තියෙනවා නම් ඇත්තටම ඒකෙන් කියවෙන්නේ ඔබේ කිසි වටිනාකමක් නැහැ කියන එක නෙමෙයි. සමහර ඔබේ තියෙන වටිනාකම් හැමෝටම කියව ගන්න බැහැ කියන්නේ. ඉතින් එහෙමනම් ඔයාගේ වටිනාකමට ඔයාම වටිනාකමක් වෙන්න කියලා ඔයාට ආරාධනා කරනවා.